හලෝ කොහොමද අද පොඩ්ඩක් එළිය ඉඳන් චුට්ටක් කතා කරන්න කියලා හිතුවා. මේ මෙතනට මම ඊයේ ආවා. ඇත්තටම ඊයේ හවස කැම්පස් එකේ පොඩි වැඩකට පොඩි ටෙස්ට් එකක් කරන්න මේ යාළුවෙක් එක්ක මෙතනට ආවා. මට ලයින් ඔෆ් සයිට් පොඩි කමියුනිකේෂන් ටෙස්ට් එකක් කරන්න. ඒකට මෙතනට ආපුවාම තමයි මේ මෙතන කොච්චර ලස්සනද කියලා දැක්කේ. ඊට පස්සේ තමයි මේ අදත් ඊට පස්සේ එන්න හිතුනේ. අද ඇවිල්ලා සෙනසුරාදා. අද ඇවිල්ලා කීවෙනි දවසද නම් මතක නෑ. මම මාක් කරනවනේ අද ඇවිල්ලා 30 වෙනි දවස. හරියටම දවස් 30ක්. හරියටම දවස් 30ක් මම මේ ඉඳලා තියෙනවා. මේ වගේ එන්වයරන්මන්ට් එකක් තියෙන එක මේ වගේ අතර මේක මුහුද. මේක පොඩි නිකන් අමුතු භූ විශ්වමතාවයක් අතර මෙතන තියෙන්නේ ලොකු කැනල් එකක් වගේ එකක්. ඒනට ඇත්තටම දෙපැත්තෙම තියෙන මුහුද, මේ මුහුදු වතුර මේ පිටිපස්සේ පේන්නේ හැපැත්ත ටවුන් එක. ඇත්තටම මුහුදත් එක්ක හදපු ලොකු නගරයක් වගේනේ. එහෙම එකක්. ඩෙන්මාර්ක් එකේ එක පැත්ත කොනකට වෙන තියෙන ටවුන් එකක්. කොහොම හරි අනික් වැඩ ටික ෂේප් එකේ කෙරීගෙන යනවා. ලොකු ඉෂුව එකක් ඒ ටිකේ නැහැ. ඒ අරෙන්න මේ දවස් ටිකේ වෙද එක ගත්තොත් ඇවිල්ලා දෙසැම්බර් මාසේ යන්නේ ක්‍රිස්මස් වලට ළඟයි. ඒකින්ද ගොඩක් සැරසිලි තියෙන මුළු ටවුන් එකේම කැම්පස් එකේ හැම තැනම ක්‍රිස්මස් වලට සෑහෙන සැරසිලි තියෙනවා. ඇවිදින්න යන්නත් පුළුවන්. එකම ප්‍රශ්නේ එළියට බහින්න තියෙන එකම අවුල මේ එළියට බහිනකොට මේ අදුන් ගොඩක් ඇදගෙන මේ සීතලේ ටිකක් බහින්න ඕන. ඒක එච්චරම සමහරලාට කම්ෆර්ටබල් නෑ. මේ අපිට ලොකුට පුරුදු නැති හන්දා. ඒ වුණාට ඇත්තටම worth it. ඇත්තටම මෙහෙම ඇවිල්ලා ඇවිදින එක චුට්ටක් රිලැක්සින් කියලා හිතෙනවා. වැඩි මිනිස්සු නැහැ. දිග වෝක්වේස් තියෙනවා. මිනිස්සු බයිසිකල් වලින් සමහරලාට යනවා. ඒගොල්ලෝ කතා කරගෙන යනවා, බයි කියගෙන යනවා. එච්චරම ලොකුවට අපේ පර්සනල් ස්පේස් එකට බලපෑමක් වෙන දෙයක් නෑ කියලා තමයි මගේ අයිඩියා එක. කියන්නේ කවුරුත් මෙහෙම ගියා කියලා කවුරුත් අමුතු විදිහට බලන්නේවත් එහෙම බලන්න මිනිස්සුත් නැහැ. ඔයගොල්ලන්ට අතනින් ඈත පේනවා නම් මම කැමරා කරනවා. එතනින් ඈත පේනවා නම් ඈතම තියෙනවා හයිවේ එකක්. හයිවේ එකක් මගේ හරිය තියෙන කවුතරයක උඩ ඔය ක්‍රොස් කරන්න පුළුවන් නම් කියලා. ඕක ඇත්තටම ලොකු හයිවේ එක පාර්ට් එකක්. ඇත්තටම මේ ඔයගොල්ලෝ දැක්කේ ලොකු හයිවේ එකක්. මට මතක නෑ ඇත්තටම හයිවේ එක ඇත්තටම කොහෙද යන්නේ කියලා. ඒනට ඇත්තටම යුරෝප් වල මේ සෑහෙන්න ඒරියා එකක් කවර් කරන්න පුළුවන් හයිවේ එකක් ඒක. මේක යුරෝප්, ජර්මන්, ඊට පස්සේ එතනින් ගියාට පස්සේ හතර මට මැප් එක මතක නෑ. කොහොම හරි ඒ සෑහෙන්න ලොකු ඒරියා එකක් යන්න පුළුවන් ඔය හයිවේ එකේ උඩ හිටියට. මොකක් හරි වාහනයකින් ඔය හයිවේ එකේ උඩ හිටියනම් ඔයාට සෑහෙන්න මේ යුරෝප් වල ට්‍රැවල් කරන්න පුළුවන්. වාගේ මොකක් හරි පර්මිට් එකක් වගේ තියෙනවා නම්. I wish someday I could be on that highway so I can go wherever I want. Yeah. ඒක highways කියන්නේ වෙලාවකට අමුතු ලස්සන concept එකක්. ඒ කියන්නේ highway එක ළඟ හිටියා කියලා මිනිස්සුන්ට highway එකට යන්න බෑ. දැන් හිතමු අපි කවුරු හරි කෙනෙක් highway එක ළඟ ගියක් තියෙනවා කියලා. highway එක ළඟ ගියක් තිබ්බයි කියලා ඔයාට highway එකේ යන්න permission නැහැනේ. highway එකට එන්න නම් ඒකේ entrance එකක් හොයාගෙන යන්න ඕනේ. ඔයාට highway එක උඩ හිටියත් highway එක යට හිටියත් highway එකේ සමහරට ඔයාට highway එක ළඟ ඉඩමක් ආයිද. ඒක highway එකේ ඉන්නවා. ඒ වුණාට ඔයාට highway එකේ යන්න බෑ. ඔයා ඒකේ starting point එකක් හොයාගෙන ඔයා හරියට highway එක ඇතුළට යන්න ඕනේ. හරි entrance එකකින් ටිකට් එකක් අරගෙන. එහෙම වුණොත් විතරයි ඔයාට highway එකෙන් යන්න පුළුවන්. ඔයාගේ ඉස්සරහ වුණා. එතකොට මම සමහරට හිතලා තියෙන දේ තමයි මේ highway එක ළඟ ඉන්න මිනිස්සු සමහරට වෙන desperate ඇති. මොකද ඒගොල්ලන්ගේ ගේ ඉස්සරහින් ලොකු highway එකක් යනවා. ලොකුවට වාහන යනවා.
එක එක අමුතු ලස්සන වාහන යනවා. ඒ වුණාට ඒගොල්ලන්ට ඒකෙන් බෙනිෆිට් එකක් නැහැ අතරම. හයිවේ එකක් ළඟ ඉන්න එක ඇත්තට බෙනිෆිට් එකක් නැහැ. ඒ ආයෙන්ස් එකක් හරි කොහරි එම ළඟ ඉන්නේ නැත්තම්. ඔය තමයි හයිවේ ගැන කතන්දරේ. හරි මට ඇත්තටම ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනුනේ මේ ටවුන් එකේ මේ වෙලාවට මේ ටයිම් එකට මේ හවසට තියෙන ලස්සන ඇත්තටම ඒක මාර ලස්සනයි. බෑග්ග්‍රවුන්ඩ් එකෙන් මට ටික කලාවක් ඔක තියාගෙන ඉන්න ඕන වුණා. එතකොට මේ වීව් එකේ තියෙන ලස්සන බලන්න පුළුවන්. ඔයගලන්ට වීඩියෝ එකේ හම්බ වෙන්න නැති දේ තමයි මේ මෙතන තියෙන එන්වයරන්මන්ට් එක, මෙතන තියෙන coldness එක. other than that අනික හැමදේම ඔයගලන්ට වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ටික කළුවර වැටෙනවා. සමහර මිනිස්සු ළමයිනුත් එක්කගෙන මේ පොඩි ගෝකාට් වල දාගෙන මේ වෝකින් පාත් එක ඇවිදගෙන යනවා. ඇත්තටම සෑහෙන ලොකු වෝකින් පාත් එකක් ඔය දැක්කනම් මෙතනින් දිගටම යන්න පුළුවන්. දිගටම ගිහිල්ලා අතන ඈත මට පොඩි ෂිප් එකක් වගේ එකක් පේනවා. එතනොත් ඈත පේනවා අර කියන හයිවේ එක. ඇත්තටම මට හිතෙනවා මේ හයිවේ එකට බයින් ඇවිදගෙන යන්න පුළුවන්. මෙතනින් ඉඳන් කිලෝමීටරයක් විතර වගේ දුරක් තියෙන්නේ. අද නෙවෙයි දවස වෙන දවසක හයිවේ එකට ඇවිදන් යන්න ඕන. පිටිපස්සෙන් තියෙන්නේ යුනිවර්සිටි එක. ටවුන් එක යුනිවර්සිටි එක මේ තියෙන වෝකින් පාත් එක. ඕක තමයි මේ සතියේ මම හොයාගත්තේ. ඒ සතියේ මේ ඒරියා එක හොයාගත්තේ මේක. තව හොයාගත්ත දෙයක් තියෙනවා. ඒක තමයි ෆාම් ලෑන්ඩ් එකක්. ඒ කියන්නේ මෙතන ඉඳන් කිලෝමීටරයක් විතර තව චුට්ටක් උඩහට ගියාට පස්සේ පට්ට ලොකු ෆාම් ලෑන්ඩ් එකකට ඕපන් වෙනවා. ඇත්තටම මම ඒක හරියටම දැක්කේ නැහැ. මට කන්දේ টොප් එකටම යන්න බැරි වුණා. টොප් එකටම ගියපුවාම ඒ ෆාම් ලෑන්ඩ් එකේ පට්ට ඒරියා එකක් පේනවා. මම Google Maps එකේ දැක්කා. බලමු හිතෙන්ට යන්න පුළුවන් වේද කියලා. මේ සමහරට ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක් නම් බැරි වෙන්න ඉඩ තියෙනවා. බලමු try එකක් දාලා බලමු. Theory of highways. මේක දිහා බලන් ඉන්න එක මාර ලස්සනයි. මම දන්නේ මේක මේ ලොකු ස්ක්‍රීන් එකේ පෙනේද කියලා. highways. ටවුන් කීයක්, රටවල් කීයක්, ප්‍රදේශ කීයක්, කොච්චරක් ලෝකෙ තැන් කීයක් කනෙක්ට් කරනවද නේ? එහෙනම් ඊළඟ පාර හම්බුමු. හයිවේ එක බෑග්ග්‍රවුන්ඩ් එකෙන් පේන්න තියාගෙනම මම දැන් යනවා වෝකින් පාත් එකේ එහා පැත්තටම. මට සමහරට අර ඩේලි කරන එක ටිකක් කල් ගියා. මොකද ඩේලි මං හිතුවේ සමහරට බලන් ඉන්න කට්ටියටත් කම්මැලි වෙයි. මං හැමදාම මොකක් හරි මගුලක් කියවන්න ගත්ත උදේ පාන්දරම. මේ ඒකින්ද මම හැමදාම උදේ රෙකෝඩ් කරන්නේ නැහැ. අතන හැමදාම උදේ සමහරට කියන්න දෙන්නේ ඊළඟ දවසේ තියෙන එකම දේ. ඒක නිකන් බොරුවට කාලනාශ කරන්න ඕනේ නැහනේ. ඒකින්ද සතියකට සැරයක්, සතියකට දෙපාරක්, තුන් පාරක් වගේ මේවා අලුත් දෙයක් අරගෙන ආයෙ හම්බෙමු. Bye.